Hi guys, welcome back to my YouTube channel. ඔන්න අවුරුද්දට කලින් මගේ රූම් එක ක්ලීන් කරන්න තමයි මම මේ හදන්නේ. ඒ වුණාට මම මේ දැන් මේක වොයිස් කරන්නේ අවුරුදු 5 වෙලා. ඉතින් අද ඇවිල්ලා අප්‍රේල් 19. අද දාන්න වෙන්නේ නැහැ මේක. ඉතින් මට අවුරුද්දට කලින් මේක වොයිස් කරලා ඉවර කරන්න බැරි වුණා. දැන් තමයි ඉතින් වොයිස් කරන්න මේ පේන්නේ ඔයාලට මේ ඒ වෙද්දි මගේ රූම් එකේ තියෙන තත්ත්වය. මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් අස්කෙරිල්ල තමයි තියෙන්නේ. හරි, අපි ඉස්සෙල්ලාම ටේබල් එකෙන් වැඩේ පටන් ගමු. ඉතින් ඇත්තටම කිව්වොත් guys මගේ ටේබල් එකේ එච්චර බඩු ගොඩාක් නෑ. මට ඕනෙම කරන දේවල් විතරයි මම තියන් ඉන්නේ. ගොඩාක් තියන්න ඉඩකුත් නෑ. ඊට අමතරව ඉතින් මගේ පැල දෙක තියෙනවා එච්චරයි. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ ටේබල් එක ක්ලීන් කරගත්තා. අම්මෝ මේ දවස්වල මාරු දුවිල්ලක් තියෙන guys වහින්නෙත් නෑනේ. වැස්සත් චූටි වෙලාවක් වහිනවා එච්චරයි. ඒ වගේ මාර රස්නයක් තියෙන. ඉතින් ඔයාලා මේ දවස්වල හොඳට වතුර බොන්න. පඬිතයා වගේ මං කිව්වට ඉතින් මට වතුර පෙවෙන්නෙත් නෑ. ඒ වුණාට ඔයාලා බොන්න හොඳේ. දැන් නම් පොඩ්ඩක් මනුස්ස පාටට තියෙනවා නේ ටේබල් එක දොවිල එහෙම අයින් වෙලා. ඉතින් මගේ පොතොස් පැල දෙකේ වතුරත් මම මාරු කරා. ඉතින් මේ දවස්වල තියෙන දුවිල්ලත් එක්ක පැලවල කොළවල සෑහෙන්න දුවිලි. ඉතින් එයාලවත් හොඳට පිහදාලා අලුත් වතුර ටිකක් දැම්මම එයාලත් ෆ්‍රෙෂ්. ඉතින් එයාලත් අපි වගේ මේ දවස්වල හරි අමාරුවෙන් ඉන්නවා ඇත්තේ. පුදුම රස්නයක් නේ තියෙන්නේ. වහින්නෙත් නෑනේ. ඒ නිසා වෙනදාට වැඩිය එයාලට පොඩ්ඩක් වැඩිපුර අවධානය දෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම මං යාළුවව ඉන්න තැන් වලින් තියලා වතුර ටිකකුත් ස්ප්‍රේ කරගත්තා. ඊට පස්සේ මම ගියේ මගේ ඇඳ අයිනේ මං වෙන් කරලා තිබ්බ මගේ චූටි ස්පේස් එක මගේ නවල්ස් තියෙන තැන. මෙතනත් මාරු දුවිලි ගොඩක් තිබ්බ guys. ඉතින් මට ලොකු බුක් ෂෙල්ෆ් එකක් නැති වුණාට මේ මගේ ඇඳේ තියෙන කෝණයක මම මගේ නවල්ස් ටික තියාගන්න හදාගෙන තමයි තියෙන්නේ. මේක තමයි මං මගේ කාමරෙන් ආසම කරන තැන. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ නවල්ස් ටික තියාගත්තා. ඊට පස්සේ මං ඉතින් මෙන්න මෙයාවත් මෙතනින් තිබ්බා. යා නැතුව මෙතන පාළුවේනේ. ඊට පස්සේ මම මගේ ස්නේක් ප්ලාන්ට් එක මෙතනින් තියාගත්තා. ඔන්න ස්නේක් පැටියකුත් ඉන්නවා. දැන් එයා ටිකක් ලොකුයි. ඔයාලට මතකද දන්නේ මං එයාව පළවෙනියටම පෙන්නද්දි චූටිවට හිටිය. දැන් ටිකක් ලොකු වෙලා ඉන්නේ. ඊට පස්සේ එයාවත් මම මෙන්න මේ විදිහට නෑවුවා. මං වෝල් හැංගර්ස් වගේක් ගත්තා guys. මගේ බෑග් එහෙම එල්ලන්න තැනක් තිබ්බේ නෑනේ. හරි හමන් තැනක් තිබ්බේ නෑ. ඉතින් මං මේ ෂොප් එකකට ගියා. ඒක තියනවා දැකලා මං ගත්තා. එකක් වෝල් එකේ සෙට් කරලා අර තියෙන්නේ. හොඳට ඇලිලා තියෙනවා. අනිත් ඒවා ටිකක් දැන් අලව ගන්න තමයි හදන්නේ. මේක සෙට් කරද්දි මගේ අතින් පොඩ්ඩක් ඇද වුණා guys. කමක් නෑ, ලොකුවට ඒක පේන්නෙත් නෑ. හින්දා අවුලක් නෑ.
ඔයාලටත් පේනවා ඇති චූටි ඇදයක් තියෙනවා නේද? කමක් නැහැ. ඉතින් මෙන්න මේ දේවල් මම ඒකේ හැං කරගත්ත. දැන් මට අතන මෙතන තියන්න ඕනේ නෑ මේ දේවල්. ඊට පස්සේ මම්මගේ මේ රැප් කරගත්ත තෑගි ටික වෙන්න මෙහෙම ස්ටූල් එකක තිබ්බා. නැත්තම් තියන්න තැනකුත් නෑ නෙව්වා. ඊට පස්සේ දැන් යන්නේ මම්මගේ බෙඩ්ෂීට් මාරු කරන්න. අලුත්ම බෙඩ්ෂීට් එකක් දැම්මේ නැහැ, පරණ එකක් තමයි දැම්මේ. මේ කලින් ඔයාලා දැකලා තියෙනවා මේ බෙඩ්ෂීට් එක. මතක් කරලා බලන්න මම ඒක මොකේද දැම්මේ කියලා. මම මේ බෙඩ්ෂීට් එක දැම්මේ හැලෝවින් එකට. මතකද දන්නේ මම ෂෝට් වීඩියෝ එකකුත් දැම්මා, vlog එකකුත් දැම්මා, vlog දෙකක් දැම්මා part 1 part 2 විදියට. මෙන්න මේක. මං ආසම නැති වැඩේ තමයි ගයිස් මේක. මට එපා වෙනවා මේ ඇඳේ බෙඩ්ෂීට් දාන්න ගියාම. ඔයාලටත් එහෙම දාන්නේ? ඔයාලත් ආස නැද්ද මේ වැඩේට? සමහරව ආසයත් ඇති. ඉතින් මං නම් ආස නැහැ, එපා වෙන හිට මෙහෙට යන්නයි. One hour later. ඔන්න ඉතින් මම්මගේ රූම් එක ක්ලීන් කරලා ඉවරයි. බලන්නකෝ ක්ලීන් කරාට පස්සේ කොහොමද ලුක් එක කියලා. එහෙනම් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉන්නේ නම් thank you for watching.